ඇයි දවසක් ඔය හෙන්න කටකාර කොල්ලෙක් හිටියා මගේ ඈ පන්ති. මම දවසක් කිව්වා ලබන සතියේ ප්‍රජනනය කරනවා මේ අනිවාර්යෙන් එන්න කියලා. හරිද? මූ මගෙන් අහන වෙන ගමන් සර් ලබන සතියේ මේ ඇඟපත හිම හොදගෙන එන්න වෙයි නේද? මට ඒක මුලින් තේරුණෙත් නෑ. මං ඇහුව මොකටද කියලා. පුදුම දේවල් නේ මුන්ට හිතෙන්නේ. දික් වෙනවා කියම. හරිද? මෙන්න මෙහෙම එකක්. මොකද්ද මේකට කියන්නේ? අපි ඒ හින්දා අපි වචනයක් කියනවා. ඒ වචනය එයා මේ හරි පරිස්සමෙන් ලියන්න ඕන. මොකද දැන් ඔය ලියන සමහර පිටුවල එහෙම මෙන් වැදිච්ච පෑංගිරි එහෙම තියෙනවනේ. හරි මුළු ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්. හරි මේකට අපි බයෝ වල කියන්නේ හත්ත. හරි එහෙනම් හොඳට බෝඩ් එක මකන්න කිව්වේ ඒකයි. හත්ත නම් කරලත් තියෙනවා සමහර අය. ඊතලයක් ගහලාම හරි. දැන් ඔය හත්තක මේ හත්ත යටින් බලපුවාම මේ පේන්න තියෙනවා පොතක පිටු වගේ. දැකලා තියෙනවද? පොතක පිටු වගේ තියෙනවා. දේහෙන් බාහිරව තමයි වෘෂණ තියෙන්නේ. දේහෙන් බාහිරව වෘෂණ තියෙනවා. දේහ උෂ්ණත්වය සැර වැඩි. එළියට දා වනලා තියෙන්නේ. පරිසර උෂ්ණත්වයට පොඩක් සමීපයි නිකන්. පොඩි කූල් බවක් තියෙනවා. නැත්නම් ශුක්‍රාණු නිෂ්පාදනයට බලපානවා. දේහ ඇතුළේ තියාගන්නේ නැහැ. දේහෙන් බාහිරව තියෙන්නේ. දැන් ඔය කිසිම එකක් කලින් එමුන්ට නැහැ. ඊළඟට ස්වේද ග්‍රන්ථි ඇඟ පුරාම දාඩිය දානවා. ග්‍රන්ථි තියෙනවා. ස්වේද ග්‍රන්ථි. ස්වේද ග්‍රන්ථි අනිත් අයට නැහැ. දැන් ගෙම්බන්ට ග්‍රන්ථි තියෙනවා තමයි. ස්වේද ග්‍රන්ථි නේ දාඩිය දාලා ගෙම්බෙකුට. එහෙම නැහැ. මේ සාමාන්‍ය ග්‍රන්ථියක්. හරි? මේ ඒකයි ඔය කිසි දැන් ඒක ටග්ගල සංසන්දනය කරලා බලන්න පුළුවන් වෙන්න ඕන. අනේ පොළඟෙක් පැටලෙලා මයිල් පිරීලා ඔය පඳුරක යආගන්න බෑ. නායක දාඩිය පෙරාගෙන මෙట్లా සාලෙ මැද්දෙන් මිනිස්සු ලෙස්සලා යන්නේ. එහෙම නෑ. පුරුෂන දේහෙන් බාහිරව තිබ්බනම් ගෙම්බ දෙපාරයි පයින්නේ. බක ෆිනිෂ් ස්ටෝරි එවරයි. නායකට වෘෂණ තිබ්බනම් හැඳි ගෑවිලා යන්නේ. ඒවා තේරෙන්න ඕන. අනේ කුරුල්ලෙක් අතුවල වදිනවා. හරිම මාරුවෙන්. ස්තන ග්‍රන්ථි නේ කිරිල්ලියන්ටවත්. කිරිල්ලියන්ටවත් නේ ස්තන ග්‍රන්ථි. අමාරුවෙන් පියවනවා. බර වැඩි හදාගෙන ආය යනවා. යන්නෙම පල්ලෙහාට. රයිට්. ලියමු කර්ම විදියට. භෞමික සහ දැන් මේ වතුර එන බටයක් කෙලවර මිරික ගත්තාම මොන වෙනවද? මට කියන්න පුතාලා. උන් උත්තරේ දෙන්නේ. වේගෙ මොන වෙනවද? වැඩි වෙනවා. ඒකේ වැඩි වෙනවා ටක් ගාලා. දැන් මෙතන මේ ඇති වෙන අර ඒ රුධිරේ නිකන් මෙතන හරි කලබලකාරීනේ.
එහෙම වෙනකොට පට්ටිකා ඩැමේජ් වෙනවා. හරි දැන් ආපහු මෙතෙන්ට එන්න ඕනේ. පට්ටිකා ඩැමේජ් වෙන මේ රුධිරය සම්බන්ධ දේවල් මම කියන්නේ. පට්ටිකා ඩැමේජ් වෙනවා. ඩැමේජ් වුණාම දැන් ඇත්තට මේ නේද? දැන් හෝස් එකක් ගැන හිතන්න. දැන් සමහර ළමයි බලන් ඉන්නේ. යකෝ දැන් මම මේ වතුර බටයක් ගැන කියවේ නේද? දැන් අපිට හෝස් එකක් ගැන හිතන්නකෝ එහෙම කරලා අපිට පුළුවන් පුතේ ඈත මල් පැලයකට දාන්න. ළඟ නෙමෙයි ඈතට දැන් මේක. නෙමටෝඩා රවුම් පණුව මේ ලොකු දඩාර සයිස් එකකින් ඉන්නේ ගැහැණු පණුව. පිරිමි පණුව තමයි මේ. හරි නෑ කලබල වෙන්න එපා මම ඔයාලගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. කලබල වෙන්න එපා. හරි මම දන්න ඔය හිත මට තේරෙනවා. කොහොමද සර්? ඉන්න පොඩ්ඩක් ඉන්න. දැන් මේකෙදි කරන්නේ මේ ශුක්‍රාණු නිපදවල එළියට දාන එක නෙමෙයි. එහෙම තේරුම් නැහැ නේ. දැන් ගැහැණු පරිමේලා ඉපදිලා මොකටද එහෙම? එතකොට ඒ කොහොමද සර්? ඉන්න පොඩ්ඩක් ඉන්න. මේකේ මේ පණුව කොච්චර පොඩිද කියන්නේ සංසර්ගයේදී ගැහැණු පණුවාගේ යෝනි මාර්ගයේ ඇතුළට යනවා පිරිමි එක. කොහොම හරි කළා නේද? ඇතුළටම යනවා. ඇතුළට ගිහින් ඇතුළේදී තමයි ශුක්‍රාණු දාන්නේ. සමහරට ඇතුළට යනකොට තව එකෙක් එළියට එනවා වෙනත් පුළුවන්. ඒක තව ඉන්නවද? ඉන්නවනම් එළියට යන්න කියලා. උදාහරණ දෙක බලන්නකෝ පටලව ගන්න තු ලියන්න ඕන. ඔන්න මේ උදාහරණ දෙක විතරයි. කාපයා. දැන් හිතේ අප්සෙට් එකෙන් ලියන්න එපා. ලියලා හොඳට බලන්න. ඩබල් චෙක් කරපන් මම අම්මා. ඔව්. අස්තික මාසයක වෙන විදියක් නැහැනේ. බලයා. ඔය ළමයි කියන්නේ කාෆ්ලා කියලා. කාෆ් කියනවා නේද? Yes. Who says? කාෆ්. මචං කාෆ්ලා ඉන්නවා මල් ළඟ. කාෆ්. මේ මාළු ටැංකියේ 3 දෙනෙක් ඉන්නවා දැන්. කාෆ් කියන්නේ අලුත ඉපදුණු වහු පැටවුන්ට. රෙද්ද මේව කියන්න එපා. මාළු ටැංකියේ කොහොමද කාෆ් කෙනෙක් තියන් ගන්න? ඒ හරි එක. කොහොයින් කියන්නේ? කාප්. ඒක තමයි ඒක සිංහලෙන් යන්නේ මොකද්ද? දැන් අපේ වාසනාවට තමයි මේ මාළුවා මෙහෙම නෝනේ. පාක් වගේ එකක්. ජාතියේ වාසනාව. හරි. ලියමු. මේ ක්‍රමය උපත් පාලන කොපු. මේක ඉතින් ප්‍රශ්නයක් නැහැ. රේන් කෝට් එකක් දාගෙන වැස්ස යනවා වගේ. ප්‍රශ්නයක් නැහැ ඉතින් අනේ. උපත් පාලන කොපු. සංසේචනයක් වෙන්න කොහොමද ඉඩ නැහැ. සංසේචනයක් කොහොමද වෙන්නේ මේ රබර් කොපුවක් තියෙන. ලියන්නකෝ එතන. මේක තියෙන්නේ ස්ත්‍රීන් සඳහාද පුරුෂයන් සඳහාද? ගැහැණු අයටත් උපත් පාලන කොපුවක් තියෙනවා කියලොත් ඔයාලා පුදුම වෙනවද? නේ? මොකේද? මෙහෙමයි. යෝනි මාර්ගයට දාගන්න. මෙහෙම ඇතුළට දාගන්න. ඉතින් ඔය අයියෝ ඒක නනේ. ඒක උදාහරණයක් ගත්තොත් අර පඩික්කමකට අපි shopping කවරයක් දාන්නේ කෙල ගහන්න කලින්. ආන්නේ ඒ වගේ තමයි. උදාහරණ දෙන්නම් ඈ. හරි. රේන් කෝට් එකක් ඇඳලා පාර යනවා. එතකොට මේ රේන් කෝට් එක හුලඟ ගහපු ගම සොරස් කාලේ යන්නේ Tamanට වඩා රේන් කෝට් එක ගොඩක් ලොකු නා.
මං හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. ලේමු ඔය ලොකු හුලඟක් ගැහුවොත් ඉවරයි. හරි. සමහරගේ උපත් පානල කපුව ඇතුලේ පැලෙනවා. වෙනවා. ඇතුලේ පැලෙනවා. මුණ අර ඒවත් තුවාල වෙනවා, කැඩෙනවා. එතකොට ශුක්‍රාණු ටික ඔක්කොම ගිහින් සර්විස් සෙන්ටර් එකට යවන්නේ. ඉවරයි හරි. ඊට පස්සේ ඉතින් ඉවරයි. ඊට පස්සේ අර තව තියෙන උපත් පාලන කෝප කට්ටිය හිතන් ඉන්නවා මේ උපත් පාලන කෝපුවක් පාවිච්චි කළාට සමාජ රෝග හැදෙන්නේ නැහැ. උපත් පාලන කෝප පාවිච්චි කළාට හැදෙන සමාජ රෝග තියෙනවා. විකල්ප නැහැ ඉතින්. තියෙනවා. එහෙම නැති ඔක්කොම ලැමිනේට් කරගෙන වගේ එන්න ඕන. එක්ක ලොකු ලෝහමේ යකඩ කොපුවක් වගේ එකක් භාවිතා කරන්න. වංගෙඩියක් වගේ එකක්.